iPhone එක green line එන්නේ ඇයි? ඉතින් මම අද කතා කරනවා ඒ ගැන. අපිට අද වීඩියෝ එක. මම අද කතා කරනවා ටොපික් තුනක්. ඉතින් පළවෙනි එක තමයි ඔයගොල්ලන්ගේ iPhone එකේ green line එන්නේ ඇයි? ඉතින් දෙවෙනි එක තමයි ඔයගොල්ලන්ගේ iPhone එකේ තියෙන display එක හදලා තියෙන්නේ කවුද? තුන්වෙනි එක තමයි ඔයාගේ iPhone එකේ display එක ඔයාටම check කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් මොනවද කියලා. හරි. පළවෙනි එක තමයි ලෙඩ එන්නේ මොන වගේ හේතු නිසාද? ඔගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා iPhone වලට green screen, green light, screen flicker ඒ වගේ ලෙඩ ගොඩක් තියෙනවා. ඉතින් මේක iPhone වලට විතරක් පොදු දෙයක් නෙමෙයි. Apple, Android දෙකටම බලපාන්න පුළුවන්. ඉතින් මම හේතු පිළිවෙලින් කතා කරන්නම්. පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන ඉන්න. පළවෙනි එක තමයි මේ display manufacture කරනකොටම පොඩි small defect වෙනවා. ඉතින් පොඩි damage වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදනකොට පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් බලපාන්න පුළුවන් බොහෝ දුරට මේ සමහරක් ලෙඩේ software updates වලට ගියාට පස්සේ ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි මේ green line software bugs එක කතා කරොත් software bugs වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ brightness level adjustment එක. ඉතින් මේක break වුණාම බොහෝ දුරට panel එකට හානි වෙනවා. ඉතින් මේක software වල තියෙන bugs වල තියෙන ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් කට්ටිය බයයි මේ ප්‍රශ්න නිසා updates වලට යන්න. ඉතින් අප්ඩේට්ස් වලට ගිය ගමන්ම අවුල් ලෙඩ තියෙන ගොඩක් 13 වල එක බලා ගන්න පුළුවන් අපිට. 13 සීරීස් එකම ගන්න බයයි ගොඩක් කට්ටිය. ඔයගොල්ලෝ දන්නවා පරණ OLED panels. ඒ කියන්නේ ආරම්භය iPhone XS, iPhone 11 Pro, iPhone 12 series එක. මේවා අවුරුදු 2ක් 3ක් ඒ වගේ කාලයක් පාවිච්චි කරනකොට ලෙඩ දෙන්න ගන්නවා. ඉතින් මේක සාමාන්‍ය දෙයක් ඕනම ෆෝන් එකකදී. සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් යනකොට අනිවාර්යෙන් ලෙඩක් එන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. අපි පාවිච්චි කරන විදිහත් එක්ක බලපානවා. ඉතින් ඒ වගේ දේවල් වල ගොඩක් බලපාන දේ තමයි color uniformity කියන. ඉතින් දෙවෙනි එක තමයි green line tint කියන එක. ඉතින් මේකත් එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ අවුරුදු 2ක් 3ක් පරණ OLED panels වලට. ඉතින් තුන්වෙනි එක තමයි shadow areas කියන එක. shadow areas කියන එක සාමාන්‍යයෙන් ගොඩාක් iPhone වල මම දැකලා තියෙනවා නේද එනවා. ඉතින් දෙවෙනි ටොපික් එකට ගියොත් iPhone එහෙම නැත්නම් Apple phone වලට display හදන්නේ කවුද? මොකද ඇත්තම කතාව කිව්වොත් මට එක පැත්තකට බර කරලා කතා කරන්න බෑ. මොකද Apple සමාගමට තාම බැරි වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ මේක display එකක් මේක් කරගන්න. එහෙම නැත්නම් manufacture කරගන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ ඒගොල්ලෝ තියෙන ලොකුම පාඩුව. ඉතින් මම හිතන විදිහට මේ වෙනකොට ප්‍රධාන suppliersලා 3 දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ට. හැබැයි එක්කෙනෙක් නම් මේ වෙනකොට බෑන් වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නිසා මම ඉස්සරහට කියන්නම් මොකක්ද කියලා. එක තමයි Samsung, දෙක තමයි LG, තුන තමයි BOE කියලා ඩිස්ප්ලේ මැනුෆැක්චර් කරන චයිනා කම්පැනි එකක්. ඉතින් මේකේ ලෙවල් 3කට තමයි මේ කම්පැනි තුන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට සරලවම කිව්වොත් Samsung සමාගමෙන් ඩිස්ප්ලේස් ගොඩාක් හොඳ මට්ටමක තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ගොඩක් හොඳ ඩිස්ප්ලේ හදන කම්පැනි එකක් තමයි Samsung කියන්නේ. ඉතින් LG සමාගම සහ BOE සමාගමේ තියෙන පොඩි ප්‍රශ්න නිසා තමයි මේ ඩිස්ප්ලේ වල ගොඩක් ලෙඩ එන්නේ. ඒක නිසා ගොඩක් Apple සමාගම තීරණය කරලා තිබුණා ඒ කාලේ ඉඳන්ම බේස් version වලට විතරක් මේ LG BOE කියන සමාගම වල panels පාවිච්චි කරන්න. ඉතින් මම හොයාගන්න පුළුවන් වුණ තොරතුරුත් එක මම කියන්නේ බේස් version වලට තමයි ගොඩක් මේ පල්ලෙහා තියෙන කම්පැනි දෙක. ඒ කියන්නේ LG සහ BOE කියන කම්පැනි දෙකේම ඩිස්ප්ලේ පාවිච්චි කරනවා කියන්නේ. ඉතින් Samsung සමාගම නැත්නම් Samsung panels පාවිච්චි කරන්නේ ගොඩක් pro version වලට. ඉතින් Samsung සමාගම පැත්තකින් තියලා අපි අර දෙක ගැන කතා කරමු. මොකද ඒ දෙක ගැන කතා කරන්න ටිකක් තියෙනවා. මොකද LG සමාගම සාමාන්‍යයෙන් BOE සමාගමත් එක්ක බලමු ටිකක් හොඳ මට්ටමක ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ඩිස්ප්ලේ වල පොඩක් ලෙඩ අඩුයි. හැබැයි BOE කියන්නේ පට්ට ලෙඩ තියෙන ඩිස්ප්ලේ හදන කම්පැනි එකක්. China Apple Store වලින් නැත්නම් ඒ මැනුෆැක්චර් කරන iPhone වලට ගොඩාම පාවිච්චි කරනවා කියලා මේ BOE කියන ඩිස්ප්ලේ එක. ඉතින් චයිනා version වල ගොඩක් මේ ලෙඩ එනවා කියලා පොඩි එකක් තියෙනවා. ඉතින් ඒක හරිද වැරදිද කියලා users ලාම ගොඩ බලලා කියන්න මට කමෙන්ට් එකකින් අනිවාර්යෙන්. මේ සමාගම් වල මේ ප්‍රශ්න නිසාම iPhone 15 මේක වෙනකම්ම ඒගොල්ලෝ ඔය තුන මාරුවෙන් මාරුව දැම්මා. ඉතින් ඊට පස්සේ iPhone 15 එකෙන් පස්සේ තමයි මේ BOE සමාගම සම්පූර්ණයෙන් බෑන් කරන්නේ. ඉතින් BOE සමාගම සම්පූර්ණයෙන් බෑන් කරාට පස්සේ LG සහ Samsung කියන සමාගම් දෙකේ විතරයි ඒගොල්ලෝ panels පාවිච්චි කරන්නේ උලඟ iPhone වලට. ඉතින් මේක ගොඩක් හොඳ දෙයක් කියලා හිතනවා මට. මොකද ලොකු සම්භාවිතාවයක් තියෙනවා අපේ වගේ රටකට අනේ ඔය වගේ කුණු ගොඩවල් එන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඕනම කෙනෙක් සල්ලි වියදම් කරලා ගන්නේ ඒක ආසාවට. ඉතින් මම කැමති නෑ මේ වගේ දේවල් මිනිස්සුන්ට වෙනවට. මොකද හරි අමාරුවෙන් තමයි කවුරුරි ආසාවට දෙයක් ඒ වගේ ලොකු ගාණක් දීලා ගන්න. LG සමග තවදුරටත් තියෙනවා. ඉතින් ඒ වුණාට
ඒකෙත් ලෙඩ තියෙනවා සාමාන්‍ය ස්ක්‍රීන් ෆ්ලිකර් එහෙම නැත්නම් ඔය ග්‍රීන් ලයින් කියන ප්‍රශ්න දෙකම අනිවාර්යෙන් ඒ පැනල්ස් වල එනවා. Samsung වල තමයි ගොඩක්ම ලෙඩ අඩුම කියන්නේ සාමාන්‍යයෙන් iPhone 15 එකෙන් පස්සේ Samsung display එකක් හම්බෙන්න තියෙන සම්භාවිතාවය 95ක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් මට හොයාගන්න පුළුවන් තොරතුරුත් එක්ක 95 කියන හොඳ රේට් එකක්. මොකද දන්නවද? ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි තෝරන්න ගියාම iPhone එකක් අපි බේස් version එකේ ඉඳන් ගොඩක් කට්ටිය ගන්න බේස් version මොකද Pro version ගන්න සල්ලි ගොඩක් යනවා. ඉතින් 15 එකක් ගන්න හිතන් ඉන්න ඕගොල්ලන්ට පොඩි ප්ලස් පොයින්ට් එකක් ආවා කියලා මම හිතනවා. OLED panels ගැන විතරක් කතා කරන ගොඩක් LCD panels තියෙන කට්ටිය එහෙම නැත්නම් අපි old iPhone version තියෙන කට්ටිය මාත් එක තරහ වෙයි ඉතින් මම මෙතන LCD version ගැන අනිවාර්යෙන් පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් මේ LCD version වල display ගොඩක් Samsung, Sharp, LG කියන බ්‍රෑන්ඩ් ජපාන් සප්ලයි වල තමයි ගොඩක් මේ ඩිස්ප්ලේ හදලා තියෙන්නේ. ඉතින් මේවා මම හිතන ගත්තාම ලෙඩ අඩුයි කියලා ටිකක්. ඉතින් මේ ෆෝන් සාමාන්‍යයෙන් වැටිලා ඒ වගේ ප්‍රශ්නයක් වෙලා වතුර ගිහිල්ලා ඒ දෙයක් උනේ නැත්නම් කියන්නේ මගේ අත්දැකීම අනුව මට තේරෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් LCD panel ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කලර්ස් ප්‍රශ්නේ තමයි තුන් තියෙන්නේ ඒ වුණාට නියමයි. LCD panels තියෙන කට්ටිය දුක් වෙන්න එපා. මම ඕගොල්ලන්ට මතක් කරා. අපි ආයෙත්ම අපේ මාතෘකාවක්. ඉතින් මේ LG සහ BOE කියන කම්පැනි දෙකේ ඩිස්ප්ලේ වල එන ලෙඩ දෙකක් මම කියන්නම් කොමන්. ඉතින් මේකෙන් ගොඩක් අඳුරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් LG panels වලට එන ලෙඩක් තමයි green tint කියන එක. ඉතින් green tint කියන එක ගොඩක් LG panels වලට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක සම්භාවිතාවය තියෙනවා. ඉතින් අනිත් ඒවාට එන්නේ ඒකට 70ක් විතර තියෙනවා. ඉතින් LG panel එක හැදෙන්න BOE කම්පැනි එකකින් තාම ඩිස්ප්ලේ වල එන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ brightness issue and green tint කියන එක. ඉතින් මේ දෙකම බලා ගන්න පුළුවන්. තුන්වෙනි ටොපික් එක තමයි ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හදලා තියෙන්නේ කවුද කියලා ඔයාම බලා ගන්න පුළුවන් ක්‍රමය මම අද කියනවා. ඉතින් මුලින්ම කරන්න ඕන 3U Tools කියන ඇප් එක දාගන්න ඔයාගේ ෆෝන් එකට සහ ඔයාගේ PC desktop එකට නැත්නම් laptop එකට. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඉතින් ඔයාගේ ෆෝන් එක මේ PC එකට කනෙක්ට් කරන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට කෙලින්ම යන්න පුළුවන් ඇප් එක ඇතුළට. ඉතින් මේකේදී අනිවාර්යෙන් පොඩි ස්ටෙප් ටිකක් තියෙනවා. පළවෙනි පාර කනෙක්ට් කරනවා. ඔයාලා PC එක නැත්නම් යාළුවෙක් එකට හරි දාලා පොඩක් try කරලා බලන්න. මොකද ඒක ගොඩක් හොඳයි. ඔයා දැනගෙන ඉන්න එක. මේ විදිහට ඇප් එක ඇතුළට ගියාට පස්සේ මේ විදිහට ඇප් එක ඕපන් කරගත්තාම ඔයගලන්ට පේනවා යටින් තියෙනවා verification report කියලා. ඉතින් මේක ක්ලික් කරලා පස්සේ අපිට එනවා ලොකු ෆෝම් එකක්. ඉතින් මේක යට තියෙනවා ස්ක්‍රීන් කියලා වෙනම සෙක්ෂන් එකක්. ඉතින් ඒකේ බලා ගන්න පුළුවන් ඔයගලන්ට ඔයගලගේ ඩිස්ප්ලේ එක හදලා තියෙන කම්පැනි එකේ නම ඒ වගේ දේවල් බලා ගන්න හැකි. ඒකම ඩේට් එකක් පෙන්වනවා. ඔයගොල්ලෝ ඇප් එකට ගියාම මේ ඩිස්ප්ලේ වල සම්පූර්ණ නමම ගහලා තියන්නේ නැහැ කම්පැනි එකේ. ඉතින් පොඩි ෂෝට් වචන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකුරු ඉලක්කම් වෙන්න පුළුවන්. ඉතින් ගයිස් මේ තියන්නේ ඩිස්ප්ලේ කම්පැනි වලින් දාලා තියෙන ෂෝට් නේම්ස් ටික. ඉතින් මේවෙන් තමයි ඒගොල්ලන්ගේ කම්පැනි එකේ නම පෙන්වන්නේ. ඉතින් මේක පරණ ෆෝන් වලට අලුත් ෆෝන් වලට දෙකම තමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් මේ ජපාන් කම්පැනි ගොඩක් පෙන්වන්නේ පරණ ෆෝන් වල. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ඔන්න ඔතනින්. ඉතින් මම ඔයාලට විස්තර ටික ඔක්කොම කිව්වා. ඉතින් පොඩි දැන් අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක නිසා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් මම ගිහලා එන්න.